කළේ ඔබ නිරන්තර රාත්‍රියත් එක්ක රොයි ක්‍රිෂාන්ත එඩ්ගා වෛද්‍යතුමා තෝරන ඊළඟ ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට කෙනෙක්ට වරදින්න දශම ගානක් යන්නේ. මේ තප්පරින් ජීවිතේ වරද්ද ගන්න පුළුවන්. ඉතින් අන්න එවැනි ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා. එතකොට කොයි විදිහේ දෙයක්ද දෙන්න පුළුවන්. සංගීත නිපුන් සනත් නන්දසිරි මේ නිර්මාණය කරන ලද්දක්. ඒ කියන්නේ ගීපද සංගීතය ගායනය තුමන්ගේ සහය වෙනවා මල්කාන්ති නන්දසිරි. ඔව් මේකලා විශේෂයෙන්ම මම මේ ගීතේ තෝරාගත්තේ පසුගිය සතියක ඉතා දරුණු ඛේදවාචකයක් වුණා. ඔබ දන්නවා අවුරුදු 15ක පමණ දරුවෙකුට හෙල්මට් වලින් ගහලා මම හිතන්නේ තමන්ගේ මේ යාළුවෙ වෙන්නදී. මොහොත පැත්තකට අරන් ගිහලා ගහලා මැරුවා. මැරුවට පස්සේ ඊට පස්සේ ඒකත් එක්ක ඊට පෙර ඕනතරම් දේවල් ලංකාවේ තුල අපේ මේ සමාජයේ සාමාන්‍ය දරුවන්ට අවුරුදු 15 20 13 17 ළමයි දැන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය මත්පෙති හෙරොයින් වගේම හසිස් ගංජා ඒ වගේ දේවල් පානය කරලා ඔවුන්ගේ සිහි විකල් වෙලා අවසානයේ Tamanගේ එකට ඉන්න යාළුවත් ගහලා මරන්න තරම් මොවුන් කුර වෙලා තියෙනවා. එතකොට මෙහෙම සමාජයක අද පාතාලයේ ඉසෝසවලා තියෙනවා. ඒ වගේම පාතාල රැල්ල නිසා මේ ඝාතන රැල්ල ඉහළට වෙලා තියෙනවා. ඇත්තටම අද ඔබ දන්නවා පිටරටවල ඉඳගෙන මේ මෙරටේ තියෙන කප්පම් ගැනීම සහ ඝාතන රැල්ල දිනෙන් දින ඉහළ යන්නේ. එදානම් ඇත්තටම මේකට දඬුවම් තිබුණා. මොවුන්ට එල්ලලා මරන්න නීතියෙන් දඬුවම් තිබුණා. නමුත් අද වෙන විට එල්ලා මැරීම කියන එක නොකර ඔවුන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් යදන එකෙන් අද ඝාතන රැල්ල ඉහළට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේකෙදි පාතාලයේ සිටින්නේ මිනිස්සු. ඒ කියන්නේ සිටින මිනිස්සු නමුත් ඔවුන් මේ සියලුම මුදල් ලිබීම මුල් කරගෙන මුන්ගේ මිනිසත්කම ඒක පාවලා දීලා අද තිරිසනු ලෙස හැසිරෙනවා. ඒ නිසා දුදන නැසුරු කළා අන්තිමට මත් වෙලා ඔවුන් නොමකට යොමු වෙලා මේ වැරදි මාර්ගවල ගමන් කරලා අවියෙන්ම නැසිලා එහෙම නැත්නම් ඒ ප්‍රාණඝාතී කිරීම නිසා ඔවුන් අවසානදී හිරකට ජීවිතාන්ත දක්වා යොමු වෙනවා. ඇත්තටම මේ ගීතය යොදා ගන්නත් හේතුව වුණේ අද දවසේ ලංකාව තුළ තියෙන ඝාතන රැල්ල දිහා බැලුවට පස්සේ තමයි මට මේ ගීතේ සිහි වුණේ මේකලා. හිටියද කිය නොමැ